Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's vacant now. Yeah, she hates me now. I made mistakes, but now I don't ever wanna be alone. I don't really ever feel at home on my own. Everybody knows that I'm breaking down. Everybody knows I ain't faking now. Everybody knows my heart's vacant now. Hey guys, ඉතින් කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා අද මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් welcome back to my YouTube channel. හාහා පුරා කියලා යන ලෑස්ති වෙලා ඉන්නේ ආයෙත් කොළඹ. දැන් ඉතින් හැමදාම මට වීඩියෝස් ගන්න මතක් වෙන්නේ කුරුණෑගල highway එකට entrance වුණාට පස්සේ. මොකද මම ලොකු නිින්දකට පස්සේ ඇහැරෙන්නේ මේ හරියෙන් තමයි. ඉතින් මට බඩගින්න නිසා මම අරගෙන ආපු බන් එක කන්න තමයි ඇහැරුනේ. දැන් ඉතින් මම කිව්වේ නෑනේ කොහෙද මම අද යන්නේ කියලා. සුපුරුදු පරිදිම අද යන්නේත් ෂූටින්. එක බස් රයිඩ් එකකින් ඉවර කරන්න පුළුවන් ගමනක් නෙවෙයි මම අද යන්නේ. ගොඩක් දිග දවසක් මාත් එක්ක මොකද උනේ කියලා බලමු. කඩවතින් බැහැලා මම ආයෙත් කොට්ටාවට highway බස් එකක් ගත්තා. මොකද මගේ ෆිට ඔන් එක කරන්න තිබ්බේ කොට්ටාවේ. ෂූටින් යන් කියලා කිව්වට අද මම කලින් ආවේ ෆිට ඔන් එක කරන්න ඕන නිසා. මට ෂූටින් ඩේට් තියෙන්නේ 29 අද 28. ඉතින් ෆිට ඔන් එක කොට්ටාවෙන් කරගෙන මම රූම් එක දාගත්තේ මාළඹෙන්. ඉතින් කොට්ටාවේ ඉඳලා මාළඹේට මම ගිහිල්ලා මාළඹේ ඉඳන් ස්ලිට් එක ගාවට ආයෙත් බස් එකක් ගත්තා. මම අද රෑ ඉන්නේ මෙන්න මේ රූම් එකේ. මේකේ ලොකේෂන් එක ස්ලිට් එක ඉස්සරහා හොරයිසන් කැම්පස් එක ගාව. ඉතින් අපි බලමු රූම් ටුවර් එක. රූම් එකෙන් ආපු ගමන් මෙන්න මේ වගේ ලොකු බෙඩ් එකක් තියෙනවා මට අද ඇති වෙනකන් නිදා ගන්න. ඒ වගේම ලොකු කිචන් එකකුත් තියෙනවා. ඉතින් ෆිට ඔන් එක කරන්න මම 28 කොළඹට ආවට මට ෆිට ඔන් එක කරන්න හම්බුනේ නැහැ. මොකද ඒ වෙනකොට මගේ ඩ්‍රෙස් එක රෙඩි කරලා තිබුණේ නැහැ. ඉතින් 5:00 විතර තමයි මම චෙක් ඉන් උනේ. මගේ ඩිනර් එකත් මම එන ගමන්ම අරගෙන ආවා. ඉතින් වොෂ් එකක් දාගෙන රැට කෑම එක කාලා මේ ලොකුම ලොකු රූම් එකේ අද මට සැනසීමෙන් ඉන්න පුළුවන්. මේ තියෙන රූම් එකේ ඉස්සරහා view එක ලස්සන කුඹරක් තමයි තිබුණේ. මේ පේන ස්ලේට් බිල්ඩින් එක. දැන් ඉතින් වොෂ් දාගෙන ඉවරයි. ලොකුවට වැඩක් තිබුණේ නැහැ ෆිට ඔන් එක කරන්න. රෑ එයිද කියලා මම හිතේ හැබැයි ෆිට ඔන් එක කරන්න බැරි වුණා මේ දවසේ. ඉතින් මම වොෂ් දාලා කාලේ ඉවර වෙලා කකුල් දෙක බීට් කරලා තිබ්බ නිසා මොයිස්චරයිසර් එක ඇප්ලයි කරගත්තා. මොකද එක දිගට ෂූටින් තිබ්බ නිසා එක දිගට කකුල් දෙක බීට් කරන්න වුණා. මට හරිම බයයි කකුල් දෙක ඩැමේජ් වෙයි කියලා. ඒ නිසා ඔයාලා දන්න මගේ ඔයිලි මොයිස්චරයිසර් එක ඇප්ලයි කරා. මම පෙන්නන ඉස්සරහට ඒක මොකද්ද කියලා. ඉතින් දැන් මම හරිම චිල් එකේ තමයි හිටියේ. අද ගොඩක් බෙඩ් රෙස්ට් කරන්න ඕනේ. මොකද හෙට දවසම හිටගෙන ඉන්න වෙන නිසා. අන්දර ගිහිල්ලා ෆෝන් එක චුට්ටක් ඔබලා නිදා ගන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම ඇප්ලයි කරපු මොයිස්චරයිසර් එක. මම කලින් vlogs වල මේක පෙන්නලා ඇති. මේක පොඩක් ඔයිලි. ඉතින් මේක හරිම හොඳ මොයිස්චරයිසර් එකක්. මම හරිම නෙගටිව් රිග්‍රෙටිව් මනුස්සයෙක්. ඒත් මේ ටිකේ මගේ මයින්ඩ් එක මාර රිලැක්ස් වගේම මාරම චිල් එකේ තියෙන්නේ. මට මොකක් හරි කරදරයක් වුණත් මට ඒක ඇඟට දැනෙන්නේ නැති ගානට මම මාර විදිහට පොසිටිව් වෙලා කියලා මම හිතනවා. ඒ වගේම කිසිම දෙයකට රිග්‍රෙට් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. මට හිතා ගන්න බෑ මගේ මයින්ඩ් එක මේ තරම් දුර ආවේ කොහොමද කියලා. ඔයාලටම පේනවා ඇති කොච්චර ට්‍රැක් අවුට්ද කියලා. මම ඇඳුමත් ඇඳගෙන ඉන්නේ අනිත් පැත්තට කන පිට තමයි. ඉතින් මම ආයෙක මාරු කරගන්න ගියේ නෑ. එහෙම මේ ඔයාලා බලනවා ඇති කොහොමද මම මේ රූම් එක තනියම ඉන්නේ කියලා. මම කොහොමත් ලයිෆ් එක අරගෙන ගියේ තනියම. මට තනියම ඉන්න එක ලොකු විශේෂත්වයක් නෑ. මොකද මම only child. ඒ වගේ මම හරි කැමතියි මේ වගේ සැනසීමේ ජීවත් වෙන්න. ඉතින් තව කවුරු හරි ඉන්නට වැඩිය මට පුළුවන් මගේ විදිහට නිදහසේ හරිම සතුටෙන් ඉන්න. දැන් ඉතින් නිදාගන්න තමයි යන්නේ. හෙට හම්බ වෙමු ආයෙත්. hello good morning. ඉතින් උදේ පාන්දර මුණත් තවුල් කරගෙන යන්නේ ෂූටින් වලට. මොකද මට බැනුම් අහන්න වුණා. මම ඇහැරිති චුට්ටක් වෙලා ගියා. මට එලාම් තියාගන්නත් බැරි වුණා. ඒ වගේම ෆිට ඔන් එකත් කරන්න ඕන නිසා
පරක් වෙලා තියෙන්නේ. චුට්ටක් රෑ වෙනකම් ෆෝන් එකත් ඔබ හිටියා. ඉතින් දුක හිතිලා තමයි මේ යන්නේ. ඔහොම තමයි නේද ලයිෆ් එක. ඔය වගේ දේවල් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. ඔය වගේ බැනුමක් මම වෙන දවසක ඇහුවා නම් ඔයිට වැඩි අවුල් වෙන්න තිබ්බා. කලින් කිව්වා වගේ මගේ මයින්ඩ් එක මාර්ම ලෙවල් එක තියෙන නිසා මට ලොකු අවුලක් දැනුන්නේ නැහැ. චූටි අවුලකින් ෂේප් වුණා. කතාවෙන් කතාව මම ළඟටම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉන්නේ රොයල් ආකේඩ් එක වලට පේනවති වස්තිලාගේ රෙස්ටුරන්ට් එක. මාළඹේ ඉඳලා හැව්ලොක් වල සොෆ්ට් ලොජික් මැක්ස් එක ගාවට තමයි මගේ ලොකේෂන් තිබ්බේ. ඉතින් පික්මි එකේ විනාඩි 45ක් මම ආවා. ලොකේෂන් එකට දැන් නම් ළඟයි. ලොකේෂන් එකට ගිහිල්ලා ඩ්‍රෙස් එක ෆිට ඔන් කරලා ඩිරෙක්ටර්ස්ලාට පෙන්නුවාට පස්සේ තමයි අවුල් ටික දැක්කේ. ඉතින් මායි අපේ රොස්පයි අයියා වැයාලගේ ගෙදරට මගේ ඩ්‍රෙස් එක ආයෙත් හදාගන්න. ඉතින් අයියාගේ අම්මා තමයි ඩ්‍රෙස් ටික හදන්නේ. මම ඉතින් එතනට වෙලා හිටියා. මේ තියෙන්නේ මට අද පාවිච්චි කරන්න වෙන හීල් එක. මොකද මාත් එක්ක මේන් කැරක්ටර් එක කරන්න ඉන්න අනිත් මොඩල් ඒ තරම් උසයි. ඉතින් රොස්පයි අම්මට උදේ පාන්දර මෙන්න මේක දුන්නා. මම බඩගින්න හිටියේ. ටී එකවත් නැතුව තමයි මම මෙන්න මේ චිප්ස් එක කාලා මගේ බඩගින්න නිවාගත්තේ. ඉතින් අපිට ෂොට් එකේ ටයිම් දීලා තිබ්බේ 4 pm වුණාට අපි එතන ඉන්න ඕනේ 1 pm. මොකද මේකප් එහා කරන්න ඕන නිසා. ඉතින් දැන් වෙලාව 10ට විතර නිසා මම රොස්පයිලා ගෙදරට වෙලා සැනසille හිටියා ඇඳුම හදලා ඉවර වෙනකම්. මොකද මේකට ගොඩාක් වෙලා ගියා. හයකින් විතර පස්සේ අපි ආයෙත් ෂූටින් තියෙන ලොකේෂන් එකට යන ගමන් ඉන්නේ. කොට්ටාවේ ඉඳන් ආයෙත් අපි යන්න ඕනේ හැව්ලොක් වලට. මගේ බඩගින්න මේ වෙද්දි හොඳටම වැඩි වෙලා තිබ්බේ නිසා හරිම මහන්සි. අපි දැන් යන ෂූටින් ලොකේෂන් එකේ නෙමෙයි මගේ ෂොට් එක ගන්න වෙන ලොකේෂන් එක. ඉතින් අපි මෙතෙන්ට ගිහිල්ලා ඩ්‍රෙස් එක ෆිට ඔන් කරලා ක්ලයන්ට්ලාට පෙන්නලා ක්ලයන්ට්ලා ඕකේ වුණාට පස්සේ තමයි අපි ඔක්කොම මේකප් එහා කරලා අපේ ලොකේෂන් එකට යන්නේ. ඉතින් මේ වෙද්දී අපි යන පළවෙනි ලොකේෂන් එකේ එක ෂොට් එකක් ගන්නවා. ඉතින් දැන් එතනට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මට උනේ ලොකු කරදරයක්. මොකද අද මගේ ෂූටින් ඉවර වෙන්න තිබ්බේ රෑ වෙලා. ඊට පස්සේ මම ගෙදර යන බලාගෙන තමයි ආවේ. හැබැයි උනේ එහෙම සිද්ධියක් නෙවෙයි. ඉතින් දැන් මම ඉන්නේ The River Face රාජගිරිය room 2 එක බලන ගම මම කියන්නම්කෝ විස්තරේ. ෂොට් එක ගන්න තිබ්බ ලොකේෂන් එක අපේ ටයිම් එකේ අවුලක් නිසා අපිට ගන්න බැරි වුණා. ඒ නිසා මගේ ෂොට් එක හෙටට කල් ගියා. ආයෙත් මට ගෙදර ගිහිල්ලා එන්න බැරි නිසා ප්‍රොඩක්ෂන් ටීම් එක ඩිසයිඩ් කරපු විදිහට මම මේ හොටෙල් එකේ එක්ස්ට්‍රා ඩේ එකක් හිටියා. මේ වෙද්දි වෙලාව 11:00ට විතර ඇති. මොකද තාම ෂූටින් යනවා. මොකද රෑ එළි වෙනකන් ෂූටින්ස් කරනවා. ඉතින් එහෙම යද්දි මගේ ෂොට් එක විතරක් කල් ගියපු නිසා මම තනියම මේ රූම් එකේ නතර වෙනවා. අපිට නිදා ගන්න පුළුවන් වුණාට මොකද මම ඇඳුම් අරන් ආවේ දවස් 2කට විතරයි. දුකට කාරණාව තමයි ඒක. ඉතින් මම රූම් එකේ අද කොහොම හරි මැනේජ් කරගෙන වැඩේ කරලා දෙන්න ඕනේ. මොකද මම බාරගත්ත වැඩක් නිසා මේක. ඉතින් වොෂ් දාලා කාලේ ඉවර වෙලා ටීවී එකක් දාගෙන නිදා ගන්න තමයි යන්නේ. good morning ළමයි. ෂූටින් ටයිම් දීලා තිබ්බ එකට උනාට මොකද උදේ පාන්දරම ඇහැරුණා මට කෝල් එකක් ඇවිල්ලා. කරන්න ලොකු වැඩක් නැහැ. පවර් බෑන්ක් එකේ බැටරිත් ලෝ වෙන ගමන් තියෙන්නේ. වොෂ් එකක් දාලම පටන් ගමු ඩේ. සුවදිනියේ මින් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති. මේ කඳුළු ගංගායිනේ කොතනක මගේ ජීවිතේ කිවිදී ඔබතුනෙත් යලි යලි සොයයි. අපි පතාවා වගේ වෙන්වී ඔබ පපුදුරේ මහිදී මගේ පපුදුරේ ඔබ හිදී. ලං වෙන්න වෙන්න නම්නේ සුහාදිනියේ ලකුපුල් කඳුලින් තමයි
sesingguhnya kata bermira tunyame suara dia වැඩට ඔක්කොම කරගෙන මම චෙක්අවුට් වුණා. මොකද ඩ්‍රයිව් වෙනවා කියලා මට කෝල් කරා. දැන් ඇවිල්ලා තියෙන්නේ මගේ ලොකේෂන් එකට. මගේ ෂොට් එක ගන්න තියෙන මෙන්න මේ වගේ ක්ලෝතින් ෂොප් එක ජෙට්වින් කොලම්බෝ 7 එක ඉස්සරහා. ඉතින් මම අද KFC එකෙන් කනවා කියලා ඩිසයිඩ් කරා. කෑම එක කාලේ ඉවර වෙලා මේකප් එක කරන්න රෙඩි වෙමු. ඉතින් මේකප් එක කරලා ඉවර වෙලා hair එක තමයි මේ කරන්නේ. රශ්මි අක්කි කිව්වා මට hair එක අපි අලුත් විදිහට කරමු කියලා. හැබැයි ඒක අපිට කරන්න හම්බුනේ නැහැ. මොකද ක්ලයන්ට් එකට කැමති වුණේ නැහැ. මේ තියෙන මට මේකප් එකයි hair එකයි සෙට් වුණාම ඔගොල්ලෝ දන්නවා වගේ මට මේකප් කරාම කැතයි. මොකද හරිම ලොකු පෙනුමක් යනවා මූණට. මොනා කරන්න නේද? කැමරා වලට මේකප් එකක් නැතුව කැතයි. ඔක්කොම කරගෙන ඉවරලා ඒප්‍රන් එක දාගත්තා. මොකද ඇඳුමේ කුණු ගෑවෙන නිසා. මගේ අනිත් hair style එක තමයි මෙතන තියෙන්නේ. මොකද ෆස්ට් එකට කලින් කිව්වා වගේ ක්ලයන්ට් ඇග්‍රී වුණේ නැහැ. ඒක උඩට අන් දෙකක් වගේ කියලා. ඉතින් අපි අද ඉන්නේ මෙන්න මේ තැඹිලි අයිලන්ඩ් කියන ෂොප් එකේ. මම හිතන්නේ මම එළියෙන් ෂොප් එකේ නේම් එක දැක්කේ නෑ ඇත්තටම. ඉතින් මේ ටැග් එකේ තිබ්බේ තැඹිලි අයිලන්ඩ් කියලා. මම හිතන්නේ ඒක වෙනවනේ ෂොප් එකේ නේම් එක. ෂූටින් ස්ටාර්ට් කරේ 4ට හරියටම 8:30 වෙද්දි ෂූටින් ඉවර වුණා. ඊට පස්සේ මම එහෙම පෙටාවලට ඇවිල්ලා මගේ බස් එක ගත්තා. දැන් මම ඉන්නේ බස් එකේ. හරියටම පැය 4කින් මේක මගේ හෝම් ටවුන් එකට යනවා. ඉතින් ওই විදිහට තමයි ෂූටින් දවස් දෙකක් හිතන්න නැති විදිහට ස්පෙන්ඩ් කරේ. ඉතින් අලුත් vlog එකකින් හම්බෙමු. මං ගිහින් එන්නම්. බයි. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.